අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දීස 360 අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම දිනාටම ඉතින් දීස 360 YouTube නාලිකාව subscribe කරලා තියන්න කියලා අපි ආරාධනා කරනවා bell icon එක click කරලා තියන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ඉතින් දීස 360 කියන්නේ දේශපාලනීය රටේ තත්ත්වය වර්තමානයේ රටේ පවතින ආර්ථිකමය දේශපාලනික සහ සමාජීය තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් කතා කරන YouTube නාලිකාවක් ඒ හින්දා රටේ ඇත්ත දැනගන්න රටේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න ඔබට අවස්ථාවක් තියෙනවා අපිව අනිවාර්යෙන්ම subscribe කරලා තියන්න කියලා අපි ඔබට මතක් කරනවා ඉතින් අපි අද ඉඳලා අලුත් වැඩසටහනක් අරගෙන එනවා DS 360 ඇතුලේ ඒ තමයි ඇත්ත පැත්ත මොකක්ද ඇත්ත පැත්ත රටේ තියෙන ඇත්තම පැත්ත අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නවා කිසිම දෙයක් හැංගි හොරා නැතුව කෙලින් face to face ඉතින් මේ කතාවට මාත් එක්ක හැමදාම වගේ මගේ ආදරණීය මිත්‍රයෝ ඉන්නවා විරාජ් අයිබෝන් සඳරෝන් අයිබෝන් ඇත්ත කතා කරන එක ලේසි නෑ ඇත්ත කතා කරන්න තමයි අද ඉඳලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි පැත්ත ගියත් අද ඉඳලා කියනවා හරියටම වෙලා තියෙන ඇත්ත හැබැයි වැඩසටහන පළවෙනියටම පටන් ගන්න ඇත්තෙන් නෙවෙයි බොරුවෙන් අපි ඇත්ත පැත්ත කතා කරමු බොරුවෙන් එහෙනම් අපි අද මෙයාලා කියපු බොරු ටික මේ වර්තමාන පාලකයෝ පාලනයට එන්නට කලින් කියපු බොරු ටික අපි කියමුද සඳරුවන් තරගෙට කවුද දිනන්නේ ඔයා දිනනවද මන් දිනනවද අපි බලමුද කියලා එන කට්ටිය කියයි කට්ටිය කමෙන්ට් කරයි කවුද දිනන්නේ කියලා එහෙනම් තරගෙට කියමුද එහෙනම් මම පටන් ගන්නද හරි එහෙනම් පටන් ගන්න මේ මෙයාලා කියපු බොරු ටික අපි කියනවා තරගෙට එහෙනම් මම පළවෙනි එක කියන්නම් මේ අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්නනවා කිව්වා මේ එහෙම නෑ කෙනාපු බලයට ආපු ගමන් ගෙන්නනවා කිව්වා හැබැයි තාම නෑ පුතේ ඒ වගේම තමයි කිව්වා උගන්ඩාවේ සල්ලි තියෙනවා ඒ ටිකත් ගේනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ එද්දි බලයට ආවෙම මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ටික ගෙන්නුවේ නැත්තම් ආණ්ඩුවෙන් වැඩක් නැහැ. ආණ්ඩුව පත් වෙලා පෝය දෙකක් යද්දී මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ටික අනිවාර්යෙන්ම නීති ඉදිරියට අරන් එනවා කියලා. හැබැයි පෝය දෙක නෙවෙයි දැන් පෝය ගාණක් ගිහිල්ලා ඉවරයි. තාම නම් අපි දැක්කේ නැහැ. ඒ වගේම තමයි කිව්වා බැඳුම් කරේ වංචාවට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා කියලා. බැඳුම් කරේ වංචාව කළේ කවුද කියලා කියනවා කියලාත් කිව්වා. ඒ දවස්වල හිටපු මේ අපේ කනිජිත අමාත්‍යවරයා සාක්කුවට සෑහෙන ගාණක් ගහගත්තා කියලා කිව්ව විරාජ් මේ. ඒ හින්දා මේ තෙල් මිල අඩු කරන්න බැරි අර සාක්කුවට ගිහපු යටිමඩි ගහපු ගාන හින්දා කියලා කිව්වා. තෙල් මිල ආපු ගමන් ආණ්ඩුව ආපු ගමන් අඩු කරනවා කියලා කිව්වා. ඒ විතරක්ම නෙමෙයි ලයිට් බිල ඊටාම කෙටි කාලයකින් අඩු කරනවා කියලා කිව්වා. තාම කෙටි කාලය නම් ඇවිල්ලා නෑ. ලයිට් බිලත් අඩු කරනවා කියලා ඔන්න කිව්වා. සෙල්ලන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අර චිචීගේ මේ බල්ලගේ බෙල්ලේ තිබිච්ච මේ චේන් එක. ඔව්. ඒකේ වටිනාකම කීයද කියලාත් කියනවා කිව්වනේ. ඔව්. ඒ විතරක්ම නෙවෙයි ලැම්බෝගිනි ටිකක් ගෙනාවා. ඒ ටික තියෙන්නේ කොහෙද කියලාත් අපිට කියනවා කියලා කිව්වා. ඕම බලාගෙන යද්දි මේ ඒ දවස්වල කිව්වා මේ රටට සම්පත් තියෙනවා රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලා. ඒ හින්දා මේ මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය හදන්නත් ඒගොල්ලෝ ලෑස්තිලා හිටියේ. ඒ විතරක්ම නෙවෙයි සඳරුවන්. යාපනයේ තියෙනවා තෙල් ටැංකි ටිකක්. මේකෙන් මේ පාලකයෝ වැඩ ගත්තේ නැහැ. අපි ඇවිල්ලා තෙල් ටික පුරවලා වෙනත් රටවල් වලට තෙල් අපනයනය කරනවා කියලාත් කිව්වා. පෞගේ දවස්වල ආපදාවක් ආවනේ ලංකාවටම. සෑහෙන ලොකු ව්‍යසනයක්. හැබැයි රටේ මිනිස්සු එකමුතුව බොහෝ දේවල් කරා. රජයෙන් කිව්වේ නම් රටේ මිනිස්සු කොහොම කරත් නැතත් ආණ්ඩුව ඕන වෙලාවක මේ ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා. ඒ විතරක්ම නෙමෙයි සැමට සමාන නීතියක් දෙනවා කියලා කිව්වා. ඒ රන්වලටයි තව කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට ඇරෙන්න සැමට සමාන නීතියක් දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ ඒ අය සැමට සමාන කට්ටිය නෙමෙයි. මම හිතන්නේ යාලා සැමට නෙමෙයි යාලා වෙනම. ඒගොල්ලෝ යාලා හැර සෙල්ලන්නේ නැහනේ. මේ ඒ වගේමයි මේ කියන්න ඕනේ විරාජ් මේ සෞඛ්‍යයට ලංකාව ගත්තම ලංකාවේ සෞඛ්‍යයට ගහන මේ වැඩබද්ද වැඩිකුව සෞඛ්‍ය පාම්පන්නගෙන එද්දි ගහන වැඩබද්ද වැඩිකුව ලෝකේ දියුණු රටවල් එහෙම නැහැ කිව්වා. ඒ හින්දා ආණ්ඩුව ආපු ගමන් සෞඛ්‍යයට ගහලා තියෙන වැඩබද්ද සම්පූර්ණයෙන් අයින් කරනවා කිව්වා. ඒ විතරක්ම නෙමෙයි අධ්‍යාපනයට ගහලා තියෙන වැඩබද්ද සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා කිව්වා. රට ස්ථාවර වෙනකන් මිනිස්සු ඉන්නවනේ අපේ ආදරණීය මේ අහිංසක ජනතාව රට ස්ථාවර වෙනකන් මේ මිනිසුන්ට මේ රුපියල් 10000ක දීමනාවක් දෙනවා කියලාත් කිව්වා හැබැයි නේ. අර පහුගිය දවසේ පැලවත්තට කඩම් වැතිච්ච චිචිගේ රොකට් එක කොහෙද ගියේ කියලාත් අපිට කියනවා කියලා කිව්වා. ඔයා මොකද්ද පදිනවානේ? මම ඇයි කාර් එකක් පදින්නේ?
කාර්යයක් පදින්න සෙල්ලම් නෑනේ සෙල්ලත්නෑ විට්ස එකක් ලක්ෂ 12ට දෙන්නම් ඔයා ඔය තියෙන පරණ එක අයින් කරන්නකෝ බ්‍රෑන්ඩ් නිව් විට්ස් එකක් ලක්ෂ 12ට ගෙනල්ලා දෙන්නකෝ එහෙම කිව්වනේ මේ ආණ්ඩුවෙන් ආපු ගමන්ම ඔව් එන්න බලයට එන්න ඉස්සෙල්ලා කිව්වා මේගොල්ලෝ බලය ගත්ත ගමන් ලක්ෂ 12ට විට්ස් එකක් දෙන්නම් කියලා ඒ විතරක්ම නෙමෙයි රිලවුන්ට දූපතක් දෙන්නම් කියලා කිව්වා රිලා දූපතක් දෙන්නම් කියලා කිව්වා මේ දවස්වලත් මේ රටේ ආරක්ෂාව ගැන කතා කරද්දි ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න අපිට දූපතක් හොයාගන්න වෙලා තියෙනවා වෙලා තියෙන්නේ හැබැයි කිව්වේ නම් එද්දි මේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් බංකු ටික අරන් එන්න කියලා තමයි කිව්වේනේ මං හිතන්නේ බංකුව තාම හදන ගමන් තියෙන එකයි ඔය පරක්කුව. ඒ විතරක්ම නෙමෙයි විධායක ජනාධිපති ක්‍රමය ගැන බිල් එක් මවලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලාත් කිව්වා. මේ අර කෝලි කුට්ටු ගෙඩියේ නැට්ට හයි කරන කතාව ඒකනේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ. ප්‍රශ්නේනේ කිව්වා එහෙම කතාවකුත් ඒ විතරක්ම නෙමෙයි පිළිකාව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ඇත්තට මේ වගේ රෝගයක් වැදුනන් පස්සේදී ගොඩක් මානසිකව කඩාගෙන වැටෙනවනේ. පිළිකා රෝගයට බෙහෙත් හොයන ඒ පිරිසත් අපිත් එක ඉන්නේ කියලාත් අපිට කිව්වා. මේ සාමාන්‍යයෙන් කිව්වේ නම් ඉස්සෙල්ලා මේ රට පාලනය කරපු පාලකයෝ ටික මේ සෑහෙන්න හොරකම් කරා කිව්වා. හැබැයි සාක්ෂි ඒගොල්ලෝ ගාව තියනවා කිව්වා. ඒ හින්දා සාක්ෂි තියෙන හින්දා මේ බලයට ඇවිල්ලා මාස 2ක් ඇතුලේ අනිවාර්යයෙන්ම හොරකම් කරපු ධනයයි හොරකම් කරපු මිනිස්සු ටිකයි නීතිය ඉදිරියටත් ගේනවා කියලා පොරොන්දු වුණානේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒ විතරක්ම නෙමෙයි පාරේ බස් එකේ කෝච්චියේ යන മന്ത്രിවරු අපිට දැකවලා ගන්න පුළුවන් කියලා කිව්වා. මොනවාදනේ ওই කතා මේ දවස්වල මේ යාපනයේ මේ ක්‍රිකට් ගහන ග්‍රවුන්ඩ් එකේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදලානේ තියෙන්නේ. ඔව් මාස මේ 2ක් ඇද්දි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදලා ඉවර කරනවා කියලා කිව්වා. මේ දෙසැම්බර් මාසෙ වෙද්දි මැච් එකක් කරනවා කියලා කිව්වා. දැන් දෙසැම්බර් පහුවෙලා ජනවාරි. දැන් කෙලින්ම මේ දැන් ගහනවා. දැන් ගහන යාපනයේ යාපනයේ දැන් කෙලින්ම යන්න බෑ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් වෙලා තියෙන යාපනයේ. ඒ විතරක්ම නෙවෙයි ඉන්දියාව පිළිබඳව ලොකු චිත්‍රයක් බවලා ලොකු බිල් එකක් මවලා ඉන්දියාව පිළිබඳ ලොකු කතන්දර ටිකක් කියලා කිව්වා. ඉන්දියානු යටත් විජිතකරණය නැත්තටම නැති කරනවා කියලා කිව්වා. හැබැයි ගහපු ගිවිසුම් 7 ඉන්දියාවත් එක්ක තාම දන්නේ අපි. මේ රටේ හිටපු മന്ത്രിවරු ටික සැප වින්දා මේ සැප වාහනවල ගියා. මොකටද මේ සැප වාහන කියලා ඇහුව පස්ස තියාගෙන යන්නේ. ඒ හින්දා මේ മന്ത്രിවරුන්ට දෙවිච්ච වාහන ටික ඔක්කොම විකුණලා ඒ වාහනවල තියෙන සල්ලි ටික අරගෙන ඒ වාහන වෙන්දේසියෙන් හම්බෙන මුදල් ටික අරගෙන රටේ අධ්‍යාපනයට වෙන් කරනවා කියලානේ කිව්වේ. ඒ විතරක්ම නෙමෙයි පෝර්ට් සිටිය අද බොහොම අභිමානයෙන් කතා කරනවා විදේශිකයන්ට පෝර්ට් සිටියට එන්න කියලා ආරාධනා කරනවා ආයෝජකයන්ට එන්න කියලා කියනවා. හැබැයි මේක හදන වෙලාවේ පෝර්ට් සිටියට ගල් කියුබ් කෝටි 12ක් යනවා කියලාත් කිව්වා. සෙල්ලම් නැහැ. සෙල්ලම් නැහැ. ඒවා කොහොම වුණත් මේ රටේ සම්පත් නම් විකුණන්නේ නැහැ මේගොල්ලෝ. මොකද මේ කීයටවත් විකුණන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියද්දිම කිව්වේ එද්දිම කිව්වේ මේ කිසිම වෙලාවක රටේ සම්පත් නම් අපි විකුණන්නේ නැහැ කියලානේ. ඒ විතරක්ම නෙමෙයි ගුරු සම්වර්ධන නිලධාරීන්ට ගුරුපත්තිය ලබා දෙනවා කියලා කිව්වා. ඇති විරාජ් මේ පළවෙනි දවසේ පටන් ගත්ත ගමන් මේ උත්තර කියන්න එපා. මේ තව තියෙනවා කියනවා නම් මේ ඇතිනේ. මොකද ඇත්ත පැත්ත කතා කරන්න නම් බොරු කියන්න බෑනේ හැමදාම. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපිට මහන්සි බොරු කියලා. බොරු කියලා මහන්සි කියන්නේ කියනවා නම් තව තියෙනවා පොතක් පිරෙන්න ලියාගෙන ඉන්න නැකි. මොකද මේ ඒ තරම් තියෙනවා. ඒ හින්දා මේ අදට ඇතිනේ. අදට ඇති අදට අපිට මහන්සි අතරම බොරු කියලා මහන්සි. ඔව්. ඇත්ත පැත්ත කතා කරා අපි. හැබැයි අපි කතා කරේ ඇත්ත පැත්ත බොරු කියපු ටික නේද විරාජ්? අනිවාර්යයෙන් මෙනම් තව ලස්සන කතන්දරක් ගොඩකුත් එක්ක අපි හම්බෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉක්මනටම subscribe button එක ඔබලා share කරලා like කරලා ඔබේ කතාවත් ඔබේ අදහසත් මෙයාලා කියපු තව බොරු ඇති ඒ ටිකත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අපි ලෑස්ති අනිවාර්යෙන්ම ඇත්ත පැත්ත කතා කරන්න. ඔයාලා හිතනවා නම් අපේ වැඩසටහන හොඳයි කියලා අලුත් දේවල් දැනගන්න රටේ තොටේ ඇත්ත විස්තරය දැනගන්න හොඳයි කියලා හිතනවා නම් අපිව subscribe කරලා තියන්න අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියන්න. අපි ඊළඟ වැඩසටහනෙන් එනවා ඔයාලට මීටත් වඩා වැදගත් කරුණු කාරණා ගොඩක් අරගෙන. එහෙනම් අදට සමු ගන්නවා අපි දෙන්නට අවසරයි සමුගෙන යන්න. අපි ඇත්ත පැත්ත ආයිබෝන්.